හලෝ කොහොමද මේ මං අද ඔයගොල්ලන්ට අරන් ආවේ සිප්පි කටු කරාබු හදන විදිය. මගේ යාළුවෙක් තමයි මේක ඉල්ලුවේ. මගේ ස්ට්‍රෝබෙරි කරාබු දැකලා තමයි ඇල්ලුවේ. එයා සිප්පි කටු කරාබු දෙකකුයි තව ඒකට පෙන්ඩන්ට් එකකුයි තමයි ඉල්ලුවේ. මේකට අච්චුවක් නම් තිබුණේ නැහැ. ඉතින් ඊට හින්දා මං අර ටූල් එක පාවිච්චි කළා තමයි මේක හැදුවේ. මේ ක්ලේ එක හදලා ඔය වගේ අච්චු අරගෙන ඔය වගේ සිප්පි කට්ට වගේ හරි ගස්සලා මේ දැන් කරන්නේ මේ ඒකේ අර තියෙන දාර ටික පොඩ්ඩක් අර උඩට ලිප්පලා ගන්න විදිහට නීට් කරන එක. මේක වතුරක් දාලා අර සිලිකන් බ්‍රෂ් එකක් දාලා තමයි කරේ. ඊට පස්සේ එතකොට ඔය දෙකයි ඔය එකට කරාබු දෙකයි තව පෙන්ඩන්ට් එකට තව සිප්පි කට්ටකුයි තමයි හරි ගස්සලා තියෙන්නේ. ඔය වගේ තුනටම මං කරගත්තා. වතුර දාලා තමයි ඔය විදිහට ස්මූත් කරගන්නේ සිලිකන් බ්‍රෂ් එකකින්. ඊට පස්සේ කලර් එක හදනකොට මම රෝස පාටයි තැඹිලි පාට එකතු කරලා සුදු පාටත් මිශ්‍ර කරලා තමයි ඔය පාට හදාගත්තේ. ඒවට කැමල් පේන්ට් එක තමයි මං ගන්නෙ. ඊට පස්සේ පේන්ට් එක මම මේ ඇප්ලයි කරලා මුළු කරාබුවෙම ඊට පස්සේ ඒක ෂේඩ් කරා මේ තව අරකේ තද පාටකින්. ඒකට මම ගෝල්ඩ් කලර් එකක් චුට්ටක් ඇඩ් කරා. මොකද එතකොට පොඩි ෂයිනින් ගතියක් කියන හින්දා. අන්තිමට මේ වගේ තමයි ආවේ. හොඳයිද? ලස්සනයි නේද? අර ෂයින් එක ඇවිල්ලා තියෙන්නේ ගෝල්ඩ් කලර් එකත් එක්ක. ඊට පස්සේ ඒකට දැන් අපි varnish කරන්න ඕන. ඒකට මේක තමයි මම යූස් කරන්නේ. ඒක නම් බ්‍රෂ් එකෙන් ගන්නත් පුළුවන්. ඕනනම් අර සිලිකන් බ්‍රෂ් එකෙන් ගන්නත් පුළුවන්. මේ වගේ බ්‍රෂ් එකෙන් ගන්න එක නම් ඉතින් ලේසි. අර බ්‍රෂ් එක ආයි හරි අමාරුයි ක්ලීන් කරගන්න. අන්තිමට මෙහෙම තමයි තියෙන්නේ. කොහොමද? හොඳයි නේද? ඕගොල්ලෝ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. මේ වගේ තමයි දැම්මහම ලස්සනයි නේද? එහෙනම් ගිහින් එන්නම්. Thank you.